මම හැමදාම කතා කරනවා මේ රටේ ඝාතනයට ලක් වුණ අතුරුදහන් වුණ ඒ අහිංසක මිනිස්සු නැත්තම් අපේ වීරයෝ right ඒ කියන්නේ අර බටලන්ඩ කාලේ ගේ 88 89 කාලේ ජීවිත ගණනාවක් ඝාතනය කළා ඊට පස්සේ මේ මාධ්‍යවේදීව අතුරුදහන් කරා ඝාතනය කරා ඔය වගේ දේවල් ගැන මම හැම වෙලේම කතා කරනවා මතක් කරනවා හැබැයි මම හිතුවා ඒ දේවල් ගැන පොඩ්ඩක් චරිත වශයෙන් අරගෙන ඒ අය ගැන විස්තර කරන්න ඕන කියලා. ඒ කියන්නේ අර බර ගණන් වල 70 ගණන් වල 80 ගණන් වල අපේ රට වෙනුවෙන් අපේ මිනිස්සුන්ගේ අනාගතය වෙනුවෙන් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එහෙම නැත්නම් අපේ අධ්‍යාපනය වෙනුවෙන් අපි වෙනුවෙන් කැප වුණ කැප වෙලා ජීවිතේ පූජා කරපු මිනිස්සු ප්‍රමාණයක් අපේ රට තුල ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අපේ මේ මහ පොළොවට පස් වෙලා තියෙනවා. සමහරවිට ඒ මිනිස්සුන්ව ඝාතනය කරා කියලාවත් අපිට කියන්න සාක්ෂියක් නැහැ. ඒ කියන්නේ හොරෙන් ඝාතනය කරලා ඒ දේවල් දේශපාලුවන්ට ඕන විදිහට යට ගහලා උන්ගේ ගේම් එක ගහගත්තු විදිහ ගැන තාමත් අපි දන්නේ නැහැ. හරි. ඉතින් ඒ දේවල් ගැන පොඩි විවේචනයක් කරන්න. එක එක චරිත අරගෙන එයා ගැන ජීවිත කතාව කෙටියෙන් මම ඕගොල්ලන්ට මගේ වැඩසටහන ඉදිරිපත් කරන්න මම හිතුවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ දේ වලට ඉදිරිපත් කරලා අපේ මේ අනාගත පරම්පරාව මේ දේවල් ගැන දන්නේ නැහැ. මේ චරිත ගැන දන්නේ නැහැ. අපි වෙනින් කතා කරපු උදවිය හිටිය අපි වෙනින් ජීවිත පූජා කරපු අය හිටිය. ගොඩක් වද වේදනා ඉඳලා අමානුෂික විදිහට තමන්ගේ ජීවිතය අහිමි කරගත්ත වීරයෝ ඉඳලා තියෙනවා. ඉතින් අන්න ඒ අය ගැන මම මතක් කරනවා වගේම ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙලා නැත්තම් අද වෙනකන් ඒ ඝාතන වලට ඒ අතුරුදහන් කිරීම වලට අපි බලාපොරොත්තු වෙන්නේ ඒවට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒ දැන් මේ පවතින නීතිය. හරි. හැබැයි ඉතින් ඒවා එහෙම වෙයි කියලා අපිට හිතන්නත් බෑ විශ්වාස කරන්න බෑ. දැන් අද කාලේ කියලා එදා කාලේ කියලා වෙනසක් නැහැ. මොකද අදත් කරන්නේ යම් කිසි අයිතිවාසිකමක් වෙනුවෙන් කතා කරොත් ඒ මිනිස්සයව මරලා දාන්න උත්සාහ කරන එක, ගහන එක, නීතිය උන්ගේ අතට අරගෙන නීති මාර්ගයෙන් කොටු කරන්න හදන එක. ඔය වගේ දේවල් අනන්තවත් අපිට දකින්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා බහක් ඕනේ වෙන දේවල් ගැන. අපි කෙලින්ම මාතෘකාවට යමු. අද මම මේ ඕගොල්ලොන්ට කියන්න යන්නේ ඕගොල්ලෝ දන්නවා ඔය බර ගණන් වල JR ගේ කාලේ වෛද්‍ය විද්‍යාලවල ඒ කියන්නේ විශ්වවිද්‍යාලවල වැඩ වර්ජන මොනවද මේ එතකොට ශිෂ්‍ය ව්‍යාපාර වගේ දේවල් තිබ්බා සෑහෙන. ඉතින් ඒ ශිෂ්‍ය ව්‍යාපාර ගැන කතා කරනකොට අපිට නොකියමු බැරි චරිතයක් ඉන්නවා. එන අපේ රටේ මිනිස්සුන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු පුද්ගලයෝ ඉන්නවා. ඒ අය අතරින් අද මම ඉස්සල්ලාම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ත්‍රීමා. කවුද මේ ත්‍රීමා? පද්මසිරි ත්‍රීමා විතාරණ සහෝදරයා. මේ පුද්ගලයා ගැන මම අද කතා කරනවා. මේ පුද්ගලයාට මොකද උනේ? මේ පුද්ගලයා කවුද? ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මගේ වැඩසටහන බලන්න සම්පූර්ණයෙන් මග නවත්තලා යන්න එපා. සම්පූර්ණයෙන්ම බලන්න. මොකද බලන්න නැතුව ඒක විවේචනය කරන්න හදන්නත් එපා. මොකද මම කියන්නේ කතාව ඉවර වෙනකම් බලන්න. එහෙම නැතුව කවදාවත් ඔයාලට මේක තේරුම් ගන්න බෑ. එහෙනම් බලන්න නැත්නම් දැම්මම මේක ස්කිප් කරලා යන්න. බලන්න පටන් ගන්නවා නම් සම්පූර්ණ ඉවර වෙනකම් බලන්න. මයිල්ලන්න වලකින් ඉච්චරයි. මම මේ ත්‍රීමා කියන්නේ කවුද කියලා ඕගොල්ලොන්ට හඳුන්වලා දෙන්න කලින් මම මේ දේ පොඩ්ඩක් කියලා ඉන්නම්. මේ පොඩි මංගා තියෙන පොඩි නිසදසක්. පොඩි කවියක්. රයිට්? ඒක මම කියලා ඉන්නම්. ඒක කිව්වට පස්සේ තේරෙයි මේ ත්‍රීමා කියන්නේ කවුද? ඒ කාලේ සටන් කරපු මිනිස්සු මොකක් වෙනුවෙන්ද? කවුරු වෙනුවෙන්ද? ඇයි සටන් කරේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක කියන විදිහට මිනිසුන් දවා අලු කළ හැකි වූද දවා අලු කළ නොහැකි වූ අරගලයක මතකය ලේ ගලන ඇඟිලි තුඩින් සිපිරිගේ බිත්ති මත සටන් පාට ලියූ ඉතිහාසයක මතකය හිස මත පරාල ඇනගසා නවතාලිය නොහැකි වූ අරගලයක මතකය ටයර් සෑමත සිය භද්‍ර යෞවනය අනාගත පරපුරක අයිතීන් වෙනුවෙන් පුදදුන් මතකය. මොකද හිතෙන්නේ මේ පද පෙළ පොට්ටක් අපි නිවි හැනිල්ල කියනකොට අත්‍තරම හිතට දුකක් හිතෙනවා, තරහක් ඇති වෙනවා, වේදනාවක් ඇති වෙනවා. ඇයි එහෙම දෙයක් ඇති වෙන්නේ?
ඒ අපි අද ඉගෙන ගන්නවා නම් අපේ දරුවෝ අද හොඳ තැනක ඉන්නවා නම් ඔයාලගේ දරුවෝ ඒ ජීවිත පූජා කරපු ඒ අහිංසක මිනිස්සු නැත්නම් වීරයෝ කියලා කියන්න පුළුවන්. ඒ අය නිසා තමයි අද මේ දේවල් භුක්ති විඳින්නේ. අද මම කියන්නේ අද සමාජයේ අපිට හැමදේම මූලික අයිතිවාසිකම් නේද හැමදේම අපිට හම්බ වෙනවා කියලා. ඒව කඩ වෙන්නේ නැහැ කියලා. අදත් ඒ දේ කඩ වෙනවා. නමුත් එදා තිබ්බ දෙයට වඩා අද යම් දෙයක් අපි ලබා ගන්නවා. එදා ඒ දේවල් අපිට අහිමි කරා. ගොඩක් ඒව උල්ලංඝනය කරා. ඒ පාලකයෝ විසින්. right? අමු මිනිස්සු මරලා දැම්ම ටයර් දාලා පිච්චුවා. හරි? ඒව කරපු ඒ අතීතයෙන් අපේ මිනිස්සුම ගලව ගත්තේ මේ වීරයෝ තමයි. ඉතින් මම මේ ත්‍රිම ගැන කියන්නම් එහෙනම් 1964 නවම් මාසේ 29 වෙනි දින තමයි උපත ලැබලා තියෙන්නේ මේ පත්මසිරි ත්‍රිමා විතරණ කියන අපේ සහෝදරයා. මාගම් රාජධානී අම්බලන්ගොඩ පුරවරේ කහමගල් දුව ග්‍රාමයේ තමයි මොහු මෙලොව එළිය දුටුවේ කියලා කියන්නේ මේක. ඉතින් මෙයා තමයි පවුලේ වැඩිමල් පුත්‍රයා. තව මෙයාට සහෝදර සහෝදරි ඉඳලා තියෙනවා. ඉතින් මේ කහවේරගොඩ විද්‍යාලයෙන් තමන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබාගෙන උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇතුළත් වෙන්නේ ගාල්ලේ සුප්‍රසිද්ධ පාසලක් විදිහට කතා වෙන මහින්ද විද්‍යාලය කියන විද්‍යාලයට. ඉතින් ඒ ආකාරයට මේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී හිටින අපි මේ ත්‍රිමා සහෝදරයා තුන්වෙනි වතාවේ තමයි A level විභාගෙ පාස් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ මේ වෛද්‍ය අංශයට ඇතුළත් වෙන්නේ. 1985 වර්ෂයේදී මේ කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට ඇතුළත් වුණ මේ පුද්ගලයා ක්‍රියාකාරී චරිතයක් වශයෙන් මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවගේ හදවත දිනා ගන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒකට හේතුව ඔයාලා දන්නවා අද වෙනකොට අපේ රටේ ඇතිවලා තියෙන තත්ත්වයන් වලට විරුද්ධව නැගී හිටපු එක චරිතයක් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක් නායකයෙක් තමයි වසන්ත මුදලිගේ කියන්නේ. වසන්ත මුදලිගේ සහෝදරයා හැමෝගෙම ආදරයට පාත්‍ර වුණා කියන්නේ අපි හැමෝම දන්නවා. රටක් එයා හිරේට ගියපුවාම එයා ඇතුළට ගත්තට පස්සේ රටක් එළියට පාරට බැස්සා. right? ආදර කරන මිනිස්සු ගොඩක් එයා හදාගත්තා. ඒකට හේතුව තමයි අහිංසක දරුවෝ වෙනුවෙන් අහිංසක මිනිස්සු වෙනුවෙන් සියලුම මේ ශ්‍රී ලාංකික අසරණ මිනිස්සු නිර්ධන පන්ති වෙනුවෙන් කතා කරපු නැගී හිටපු. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඒ කාලෙත් මේ ත්‍රිමා විතරණගේ කියන සහෝදරයා මොන වගේ කැපවීම මොන වගේ දේවල්ද කරේ කියලා අපේ මේ රට වෙනුවෙන් අපේ රටේ දරුවන්ගේ අනාගතය. ඉතින් එහෙම වෙනකොට ඒ ඉන්න එතන ඉන්න ශිෂ්‍යයෝ එතකොට හැමෝම යාට ආදරය කරනවා කියන එක හිත දිනාගත්ත පුද්ගලෙක් වෙනවා කියන එක අමුතුවෙන් අහන්න දෙයක් නෙවෙයි. මම ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. ඒක බලන්න. මූල ඝාතන කරන්න සූදානමක් තමයි ආණ්ඩුව තිබ්බේ. එක්ෂර දේශපාලනේ ආපු දරදඬුම පාලකයව පරද්දන්න හැකි වෙන්නේ ඒ සියලු දෙනාගේම සියලු විශ්වවිද්‍යාලවල ශක්තිය එක්ක. පද්මසිරි ත්‍රිමා විතාන කියන්නේ කාලයක් මාත් එක්ක එකට වසරේ වගේම මාත් එක්ක එක කාමරේ හිටිය සහෝදරයා. යටට පොලිතින් එකක් වෙලාගෙන ඇඟුඩි පොලිතින් එකක් දාගෙන මම කමල් සුගත් අපි එකට එකතු වෙලා මේ රෑ හසේ තරු බලාගෙන right ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඇති බලුවට පස්සේ තේරෙන්නේ නැති මොනවද මේ ත්‍රිමා කියන්නේ කවුද? ඒ ත්‍රිමාගේ යාළුවෝ. එකට හිටපු යාළුවෝ. ඒක කාමරේ එකට හිටපු යාළුවෝ තමයි මම කියන්නේ. ඉතින් දැන් ඇත්තටම මම ඔයාලට දෙයක් කිව්වා ත්‍රිමාට ගොඩක් ශිෂ්‍ය ප්‍රජාව ආදරය කරා කියලා. රටේ මිනිස්සු ආදරය කරා. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති ඇයි ත්‍රිමා විතරණ කියන මේ පුද්ගලයාට මිනිස්සු මෙච්චර ආදරය කරේ? මොකද්ද ත්‍රිමාගේ තියෙන විශේෂත්වය? right? ඇයි ත්‍රිමා මෙහෙම famous වුනේ? right මම එකක් කියන්නම්. ඔයගොල්ලෝ දන්නවා අධ්‍යාපනය, දේශපාලනය, සංස්කෘතිය, නීතිය. ඒතකොට මේ වගේ දේවල් හැමදේම බටහිරකරණය වෙන්න ගත්තනේ යම් කාලෙක. ඒ කාලේ අවුරුදු ඒ කියන්නේ 1970 ගණන් වල 77 වගේ බටහිරකරණය වෙන්න ගත්තා. ඒකම ඒවා පෞද්ගලිකකරණය වෙන්නත් පටන් ගත්තා. හරිද? ඒතකොට එහෙම වෙන්න ගත්ත යුගයක අධ්‍යාපනය කියන දේ පෞද්ගලිකකරණය වෙන්න පටන් ගත්තා. එතකොට ඒකෙන් වැඩියෙන්ම බලපාන්නේ කාටද? ඒ කියන්නේ සියලු මොන දේ වුණත් පෞද්ගලිකකරණය වුණාම ඒක ඇත්තටම රටේ ඉන්න මිනිස්සුන්ට බලපාන. right? මොකද නොමිලේ ගන්න තියෙන දේවල් සල්ලි දීලා ගන්න වෙනවා.
ඉතින් එතකොට අසරණ වෙන්නේ අපේ රටේ මිනිස්සු. මොකද අපේ රටේ අපි ඔය නොමිලේ දෙනවා කියන එකට සමහර මිනිස්සු බනිනවා. මොකද හැමදේම අපි අගයක් නැහැ නොමිලේ දෙනකොට නිකන් කාලා බීලා නිකන් ඉන්න තමයි අපේ රටේ මිනිස්සු දන්නේ කියලා. ඉතින් සමහරක් ජන කොටස් කැමති වෙනවා පෞද්ගලීකරණයට. සමහරක් ජන කොටස් ඔය රජයේ මත දීලා ඒක නොමිලේ ලබා දෙන සේවාවක් විදිහට කියනකට කැමති වෙනවා.